කඩාලෝලි හිතුතුනි රෝහණ ඉංජිනේර් සහ පානදුර සුපර් පැෂන් අතර ඉතා පන්දු 4යි ලකුණු 13යි මුල් පන්දු වාර දෙක ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්නට සමත්කම් දක්වා තේමිය සහ ලක්මාල් ඇවර ප්‍රථම පන්දුවටම ඩ්‍රයිව් පහරක් කෙල කරනවා පිටේ පූර්ණ මූවතේ පන්දුව දවටා ගන්නට හැකියාවක් නැහැ සිලි මිඩෝන් කලාපයටයි පන්දුව ඇදී ගියේ ලකුණක් කරා ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරමින් තිබෙනවා ආරම්භක පන්දු යවන්න සහ දෙවන පන්දු වාරේ ක්‍රියාත්මක කළ ක්‍රීඩකයා මේ පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ පිටිකරුවන් මෙල්ල කරමින් තිබෙන්නේ මේ පන්දු යවන්නට දැන් සියල්ල බාර වී අවසන් වූ ප්‍රථම පන්දුව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්නට සමත්කම් දක්වා දකුණත් මදවේග පන්දු යවන ක්‍රීඩකයා දිවෙනවා රයිඩ් ආමෝද විකට් ආකාරයෙන් ඇවර පීත්තර මෙයම පන්දුවට ආශාන්ත ලෙපා පහරයිල කරනවා නවත්තාලන්නට හැකියාවක් නැහැ ලකුණු 6ක් ලෙසයි සනිටු අනානේ දාඹර කඩාලෝලි හිතුතුනි මේ පානදුර සුපර් පැෂන් පිටිකරුවන් පන්දුවට පහර දෙන සුපර් පැෂන් සහ රෝහණ ඉංජිනේර් සතර ඉතාමත් උණුසුම් තරගයක් SS කොන්ට්‍රැක්ෂන් චැලෙන්ජ් ට්‍රොෆි ක්‍රිකට් තරග මාලාවේ ඓතිහාසික සුංගාවිල පුරවරය තුළ ක්‍රියාත්මක වන දාඹර කඩාලෝලි හිතුතුනි මෙත්ම දකුණත් මදවේග පන්දු යවන ක්‍රීඩකයා අදිවෙනවා එවර දුර්වල පන්දුවක් යොමු කරේ පායින්න හැර යන පන්දුවක් අතිරේක ලකුණු පූර්වයට එකතු වෙනවා එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ දාඹර කඩාලෝලි හිතුතුනි ලකුණු 16ක් ලෙසයි මේ වන විට පන්දු දෙකක් තුලදී ලකුණු 5ක් ලබාගත යුතුයි තරගයේ චක්‍රාණය කරන්නට මේ පන්දු යවන ක්‍රීඩකයාට සෙසු ක්‍රීඩකින් පැමිණ ඔහුගේ මානසික ඒකතාවය ගොඩනගන ආකාරයක් පෙනී යන්නේ දකුණත් මදවේග පන්දු යවන රෝහණ ඉංජිනේර්ස් කණ්ඩායමේ දිවෙන ආකාශ ශෝභද විකට් ආකාරයෙන් එවර ඩ්‍රයිව් පහරක් කෙල කරනවා පන්දු ඇදිනවා කෝණ දෙසට වන්නට එක් ලකුණක් කරා පිටිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා දෙවන ලකුණ කරා දිව යන විට තුවත්ති දැවි යාමකටයි හසුවන්නේ මේ පන්දු රැකූ ක්‍රීඩකයා තරමක් දුර්වල ක්‍රියාවක් සිදු කරේ මන්ද තිසර දේශාන් නම් සුපිරි පන්දු වාරයක් කරා ඇදී ආවිද සියල්ල විසඳීම සඳහා තවත් එක් පන්දුවක් පමණයි ඉතිරිව තිබෙන්නේ දිවෙනවා ඕවද විකට් ආකාරයෙන් එවර පහර එල කරනවා එක් ලකුණක් කරා පිටිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා දෙවන ලකුණ කරා දිව යන විට තුවද්දී දැවි යාමකටයි හසුවන්නේ රෝහණ ඉංජිනේර්ස් ක්‍රීඩකින් පානදුර සුපර් පැෂන් ක්‍රීඩකින් පරාජයට පත් කරමින් ඔවුන් ඓතිහාසික ජයක්